ඔයත් පෝස්ටර් ඩිසයින් හදනවද? ඒව ලස්සන වගේ ප්‍රොෆෙෂනල් වගේ පේන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න. මම ඔයාලට කියන්නේ නැහැ පෝස්ටර් ඩිසයින් කරනකොට අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕන සුපිරි ටිප්ස් 10. අවසන් වෙනකම් බලන්න. අලුත් එකක් හදාගන්න. Let's go. Number 1. ටීම් එක තේරුම් ගන්න. ටීම් එකක් කියන්නේ අදහස. අදහස තේරුම් ගන්නකොට අපිට පුළුවන් පෝස්ට් එකේ ස්ටයිල් එක තීරණය කරන්න. පෝස්ට් එකේ ස්ටයිල් එක කියන්නේ පෝස්ට් එකේ හැඩය තීරණය කරන්න අපිට පුළුවන්. අපි පෝස්ට් ඩිසයින් එකක් කරනකොට මුලින්ම කරන්නත් ඕනේ ටීම් එක තේරුම් ගන්න. ටීම් එක සමානයි පෝස්ට් එකේ හැඩය. Step number 2. Strong layout use කරන්න. layout කියන්නේ ආගේ පෝස්ට් එකේ මැප් එක වගේ. ඒ කියන්නේ මැප් එක වුණත් හරි දෙයක් හරි තැනක තිබ්බ නැති වුණා හොයාගන්න අමාරු වෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඔය පෝස්ට් එකේ මේන් කියන්නේ viewers ලට දෙන්න ඕන දේ හරි තැන තිබ්බේ නැති වුණා ඔය පෝස්ට් එකේ වැඩක් නැතුව යනවා. ඒකින්ද හොඳ layout use කරන්න ඔයාලා මතක තියාගන්න ඕන. Number 3. color combination එක හොඳට තෝරන්න. color combination එක තෝරද්දී පෝස්ට් එකකට කලර්ස් දෙකකට හෝ තුනකට පමණ සීමා කරන්න. මොකද කලර්ස් වැඩි වෙන තරමට viewerගේ අවධානය වෙන දේවල් වලට යන්න පුළුවන්. ඔයාලට කලර් කම්බිනේෂන් තෝරගන්න මෙන්න මේ ආගේ කලර් වීල් එකක්වත් භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් කියන්නේ ප්‍රතිවිරුද්ධ කලර්ස් දානකොට හොඳට කැපිලා පේනවා කියලා. but අපිට වෙන කලර්ස් දාන්න පුළුවන්. ඒකට ක්‍රීම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාට තුනකට එහා යන එක නම් ඇත්තට සුදුසු නෑ. color combination එක හොදන තරමට ඔයාගේ පෝස්ට් එකේ viewer රැඳෙන කාලයත් වැඩි වෙනවා. Number 4. readable font භාවිත කරන්න. readable font භාවිත කිරීම අපි අනිවාර්ය වෙනවා. මොකද කියව ගන්න බැරි font එකක් ඇඩ් කරද්දී viewer එක කියවන්න ඉච්චර උවමනාවක් දක්වන්නේ නැහැ. මොකද ඒක යා සල්ලි දීලා ගන්න නැහැනේ පෝස්ට් එක. එයාගේ ෆී බලන හින්දා පෝස්ට් එකකට කියව ගන්න බැරි font එකක් දාලා දෙනකොට එයා කියවන්න යන්නේ නැහැ. ස්කිප් කරලා දාලා යන ඒක හින්දා කියවන්න පහසු අකුරු ලොකුවට පේන ෆොන්ට් එක යූස් කරන එක හොඳයි. නැත්තම් ඔයාගේ පෝස්ට් එක එතන ෆේල් වෙනවා. Number 5. high quality images use කරන්න. low quality images use කරනකොට නිකන් පෝස්ට් එක කැත වෙනවා. මොකද තව ඒකට මිනිස්සු කැමති නැත්තන. මොකද මිනිස්සු කැමති ලස්සන ක්ලීන් දේවල් බලන්න. මොකද මිනිස්සු ඒවට ආසයි. ඔය පෝස්ට් එකක් හදනකොට බොඳ වෙච්ච, ඉතින් බ්ලර් වෙච්ච නිකන් අර පික්සල් වගේ අර කොටු කොටු වගේ පේන්නේ. අන්න ඒ වගේ තියෙන images පාවිච්චි නොකර high quality HD image හරි vector images හරි පාවිච්චි කරන එක තමයි හොඳ. මොකද එතකොට පෝස්ට් එක ක්ලීන් එක ලස්සනට තියෙනවා. Number 6. white space එක හොඳට භාවිත කරන්න. white space එක කියන්නේ ඔයාගේ පෝස්ට් එකේ හිස්තැන් අඩු වෙන තරමට ඔයාගේ පෝස්ට් එකේ මේන් ඉමේජ් එකට ඇහැයනවා වැඩි. මොකද ස්පේස් අඩුයිනේ. අදිස්සර ස්පේස් වැඩි වුණොත් ඔයාගේ පෝස්ට් එකේ ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙන්න එපා. ඒකින්ද viewer එක බලන්න ඇත්තට පෙළඹෙන්නේ නැහැ. ඒ කියන්නේ white space එක හොඳට භාවිත කරන්න ඕනේ. නැත්තම් viewerගේ අවධානය ඔයාගේ පෝස්ට් එකට ගන්න බැරි වෙනවා. Number 7. focus point එකක් තියාගන්න. focus point එක කියන්නේ අවධානය යොමු කරන ස්ථානය. අපේ පෝස්ට් එකක් හදද්දී viewer අවධානය යොමු කරන ස්ථානයක් හැමතිස්සෙම තියන්න ඕනේ. දැන් අපි shows දෙයකට පෝස්ට් එකක් හදනවා නම් focus වෙන්න ඕනේ shows දෙක. burger එකකට පෝස්ට් එකක් හදනවා නම් focus වෙන්න ඕනේ burger එක. ඒ වගේ තමයි. පෝස්ට් එකක් හදද්දී focus point එක අනිවාර්යෙන්ම හිතලා හොඳම තැනින් තියන්න ඕනේ. Number 8. consistency පවත්වා ගන්න. අපි දැන් කතා කරන්න යන්නේ color, font, design elements හැමදේම consistency වලට අයත් වෙනවා. එකම වර්ගයේ look එක පෝස්ට් එකේ පටන් ගන්න එතන ඉඳලා ඉවර වෙනකම් තියෙනවා නම් ඒකෙම viewer impression වෙනවා. ඒකට හොඳින් consistency පවත්වා ගන්න. Number 9. small details වලට අවධානය යොමු කරන්න. small details වලට අවධානය යොමු කිරීම අපි අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් අපේ පෝස්ට් එකේ ඇඩ්වාන්ස් ගතිය නැති වෙලා යනවා. දැන් small details කියන්නේ දැන් අපේ පෝස්ට් එකේ shadow එක cup image නේවට තමයි අපි small
ඩීටේල්ස් කියන්නේ. ඒවා හරියට දැම්මේ නැති වුණොත් අපේ පෝස්ට් එක ඇඩ්වාන්ස් නැතුව යනවා. ඇඩ්වාන්ස් කරගන්න නම් හරියටම ස්මෝල් ඩීටේල්ස් ඇඩ් කරන්න ඕනේ.